අතීතයේදී පූජනීය ශ්‍රීපාද කන්ද අසල ඝන වනාන්තර වලින් වට වූ කුඩා ගම්මානයක් තිබුණා. එක් සෙන්දායවක මිතුරන් 5 දෙනෙක් ශ්‍රීපාද ස්ථානය තරණය කිරීම සඳහා රාත්‍රී ගමනක් යාමට තීරණය කළා. නමුත් ඔවුන් ගමන ආරම්භ කරන විටත් අඳුරු වී තිබුණා. ඉක්මනින්ම ඔවුන් ගොඩාක් දුර පයින් වනාන්තරයකට ළඟා වුණා. එම ස්ථානය නිස්කලංක පරිසරයක්. ඒ වගේම ටිකක් බියජනකයි. හදිස්සියේම වනාන්තරය ඇතුළතින් අමුතු ශබ්දයක් ඇසුණා. එවිට ඔවුන් ඉදිරිපසින් භයානක දෙයක් දැක්කා. විශාල වල් ඌරෙක්. ඔවුන් ඉක්මනින්ම දිවගොස් දිය ඇල්ල ළඟට වෙලා හිටියා. ඔවුන් ඉහළට බැලූ විට දිය ඇල්ලට ඉහළින් සුදු පැහැති කාන්තාවක් සිටගෙන සිටිනු දුටුවා. හදිස්සියේම කාන්තාව දිය ඇල්ලෙන් පැන්නා. ඉන්පසු යාළුවන් ටිකට සිහි නැතිව බිම වැටුණා. ඔවුන් අවදි වූ විට ඔවුන් ගමේ කට්ටඩි කෙනෙකුගේ නිවසක් සොයා ගියා. කට්ටඩි මාමා කම්පන සහගත දෙයක් කිව්වා. ඔවුන්ගේ එක් අයෙක් ශ්‍රීපාද ස්ථානයට යාමට පෙර ඌරු මස් කාලා. අන්න ඒකයි මේ අය මේ සිදුවීමට මුහුණ දුන්නේ. මෙය සත්‍ය සිදුවීමක්. මේ වගේ තවත් කතා දිගටම නරඹන්න අපගේ YouTube නාලිකාව subscribe කරන්න.